ඉතින් good morning. කාලෙකින් දැක්කේ. කඩවල් පැත්තට යනවා වගේ. ඔව් මේ දවස් ටිකේම වැඩ එක දිගටම. අද තමයි මේ නිවාඩුවක් තියෙන්නේ. කඩවල් පැත්තට යන පත්‍රය ටිකක් අරන් ඉන්න කියලා. ගෙදරින් ඉන්නත් කම්මැලි. පත්‍ර ටික ආවා. මාත් දැන් මේ පත්‍ර ටිකක් බලලා එන ගමන් ටවුන් එකට ගියා. ගිහිල්ලා එන ගමන් කඩේටත් ගොඩ වෙලා තේකක් බීලා පත්‍ර ටිකක් කියවලා මාත් මේ එන ගමන් අන්න අර 6 වසර මොඩියුල් එකේ අවුලටත් නිලධාරීන්ට වැඩ වැරදිලාලු නේද බං? ඒකනේ බං. පත්‍රේ තියෙන මාත් දැක්කා ඒක න. මොඩියුල් අවුල ජාතික අධ්‍යාපනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ගෙදර යවයි. තවත් දෙදෙනෙකුට වැඩ තහනම්. පරිගණක දත්ත CIDට. එහෙම තිබුණා. වෙන රටවල් වල නම් මේ වගේ දෙයක් වුණා නම් මුලින්ම අයින් වෙන්නේ විශේෂ භාර ඇමති. ඒකට මේ ආණ්ඩුවේ නම් දෙයියනේ කියලා හැම කරුමයක්ම යන්නේ නිලධාරීන් පිටින්. ඔන්න ඕක වෙන්නේ නැති මෙයාලා හදපු සිස්ටම් එක මං හිතන්නේ. ඒක නම් සහතික ඇත්ත බං. මතක නේද කන්ටේනර් පෙට්ටි ටික නිදහස් කරාට පස්සේ ඇමතුමා අත පිහදාගත්තා. නිලධාරීන් මුලින් එකක් කිව්වා, පස්සේ එකක් කිව්වා. අවසාන වැරද්ද කොහොමද නිලධාරීන් පිටින්ම ගියා. ඊට පස්සේ අර ගංජා පැල වගේක් වත්තක තිබිලා මාට්ටු වුණාට පස්සේ වැටලීමට ගිය පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් වුණා. ඊටත් පස්සේ අර අශෝකරන් වලගේ ඇක්සිඩන්ට් එක වෙලාවේ බීමත් බව පරීක්ෂා කළේ නැහැ කියලා පොලිසියට එරෙහිව පොලිසියෙන් පරීක්ෂණ කරන්න පටන් ගත්තා. ඒකනේ බං සිස්ටම් චේන්ජ් කරන්න ඇවිත් මේ විදිහේ සිස්ටම් හදයි කියලා නම් කීයටවත් හිතුවේ නෑ අපි. බලන් ඉමුකෝ මේ පටන් ගත්තා විතරයිනේ. තව ඉස්සරහට සිස්ටම් චේන්ජ් කරන්න හැටි මේ ඇවිදින පුස්තකාල ටික. මේ යන විදියට නම් වෙන්නේ රට අවුරුදු 20ක් 25ක් විතර ආපස්සට යන එක විතරයි බං. වෙන නම් දෙයක් වෙන්නේ නෑ. ජනාධිපතිතුමා ඉස්සර කිව්වේ අනිත් කට්ටියට විසිල් විතරයි බල්ටි නෑ කියලා. ජනාධිපතිතුමාගෙත් ඉතින් දැන් කියන්න තියෙන්නේ අපිට විසිල් විතරයි ජනාධිපතිතුමේ බල්ටි නෑ කියලා. කයිවාරු ගැහුවට දෙයක් කරන්න බෑ.